අපේ රටේ විශාලතම ණය දෙන සමුපකාර සමිතිය, ඒ වගේම දකුණු ආසියාවෙත් විශාලතම ණය දෙන සමුපකාර සමිතිය, අධ්‍යාපන සමුපකාර සමිතිය. මේ සමිතියේ නිලවරණය පැවැත්වුණා වසර ගණනාවක් ප්‍රමාද වෙලා. මේ සමිතියේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 ජූනි මාසයේ. නමුත් පැවතුණු ආණ්ඩු දිගින් දිගටම නීති විරෝධී හොර අතුරු පාලක මණ්ඩල දාලා මේ සමිතිය පාලනය කරගෙන ගියා. නමුත් පසුගිය ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් පසුව මේ සමිතියට නීත්‍යානුකූල පාලක මණ්ඩලයක් එහෙම නැත්නම් අතුරු පාලක මණ්ඩලයක් පත් කළා. ඒ නීත්‍යානුකූල අතුරු පාලක මණ්ඩලය විසින් මේ සමිතියේ නිලවරණය ඊයේ දවසේ පවත්වන්නට යෙදුණා. ලක්ෂ 2කට වැඩි අධ්‍යාපන ශාස්ත්‍රයේ සමාජිකත්වයේ දරන සමිතියක් වාර්ෂිකව දැන් ගත්තොත් රුපියල් මිලියන 1200කට වැඩි මාසිකව රුපියල් මිලියන 1200කට වැඩි මුදල් ගලායමක් සහිත සමිතියක් තමයි මේ අධ්‍යාපන සමුපකාර සමිතිය. ඒ නිසාම තමයි පැවතුණු ආණ්ඩු මේ සමිතිය විධිමත් සමාජිකත්වයෙන් සැදුම්ලත් මහසභාවක් හෝ සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්වීමට ඉඩ නොතබා තමන්ගේ දේශපාලන හිතවතුන්ට මේ සමිතිය තුල තියෙන මේ ඉතා විශාල සමාජික මුදල් හිතු විදියට කොල්ල කන්න ඕන කරන වටපිටාව නිර්මාණය කරලා තිබුණේ. අපිට මතකයි 2009 අපි මේ සමිතියේ පාලනය මුල් වතාවට බාරගත්තා. මාස 28ක් අපි මේ සමිතිය පාලනය කරා 2011 දක්වා. ඒ මාස 28 අනතුරුව ජෝන්ස්ටන් ප්‍රනාන්දු හිටපු සම්පකාර ඇමතිවරයා නීති විරෝධී ලෙස මේ සමිතිය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කොල්ල කාලා අවුරුදු 5ක් තිස්සේ 2011 සිට 2016 දක්වා නිලවරණයක් නැතුව මේ සමිතිය තමන්ගේ දේශපාලන හෙංචයි යොදාලා තමයි මේ සමිතිය පාලනය කළේ. ඒ අවුරුදු 5ට විතරක් රුපියල් කෝටි 5000කට ආසන්න අලාභයක් මේ සමිතියට කරලා තිබුණා. ඒ අවුරුදු 5ට එතනින් අපි නැවත අධිකරණයට ගිහිල්ලා නඩු කියලා තමයි 2016 නැවත නිලවරණයක් ගත්තේ. 2016 සිට 19 දක්වා අපි මේ සමිතිය පාලනය කළා. ඉන් පසුව පැවතුණු 2019 නිලවරණයෙන් මේ සභික වලින් සභිකයෝ 10 දෙනෙක්ගේ වගේ ප්‍රමාණයක්ගේ අඩුවක් නිසා අපිට මේ සමිතියේ බලය මූලික පාලන බලය අපෙන් ගිලි වුණා. ඒකට පොහොට්ටු පක්ෂයේ නැත්නම් ගුරු සංගමේ තමයි මේ සමිතියේ පාලනය 19 සිට 22 දක්වා ගෙනිච්චේ. 22 ජුනි වෙනකොට ඔවුන්ගේ කාලය අවසන් වුණා. ඔවුන් නිලවරණ තිබ්බෙත් නැහැ. ඒ අවුරුදු තුනෙත් ඇත්තිතරම් හොරකම් කරා මේක ඇතුලේ. අවසානයේ 22 ජූනි වල ඉඳලා මේ 25 ඊයේ දවස් දක්වාම පැවතුනේ ඒ කියන්නේ කලින් නීති විරෝධී අතුරු පාලක මණ්ඩල. නමුත් අතුරු පාලක මණ්ඩල තමයි ඊයේ දවස් දක්වාම පැවතින්නේ. තාමත් ඒක තමයි ඉදිරි නිලවරණ මහසභාව පැවැත්වෙන තුරු. ඊයේ මේ නිලවරණය අපේ රටේ අධ්‍යාපන කලාප 100ක පැවැත්ුණා. එම අධ්‍යාපන කලාප 100න් 59ක් ඊයේ උදෑසනම නිතරංගෙන් කියන්නේ තරංගයක් නැතුවම 50 කලාප 100න් 59ක නිතරංගෙන්ම අපි ජයග්‍රහණය කරන්න සමත් වුණා. අනිත් අය ඉදිරිපත් වුණෙත් නැහැ. ඉන් අනතුරුව පැවතුණු නිලවරණේ හවස රාත්‍රී වෙනකොට නිලවරණේ පැවතුණා කලාප 41ක. ඒ කලාප 41කින් ශාතිශය බහුතරයක ජයග්‍රහණ අපි ලබන්න සමත් වෙලා තිබෙනවා. මේක තමයි මේ අධ්‍යාපන සමුපකාර නිලවරණ ඉතිහාසයේ ලැබපු සුවිශේෂිතම ජයග්‍රහණය. එක කණ්ඩායමක් විසින් මුළු සභිකයෝ 384න් 370ක් ජයග්‍රහණය කරන්න සමත් වෙලා තිබෙනවා. 384න් 370ක්. තව 14 දෙනෙක් ස්වාධීන ලෙස තේරිපත් වෙලා තිබෙනවා. නමුත් ඒ ස්වාධීන ලෙස තේරිපත් වෙච්ච අයගෙන් විශේෂයෙන්ම නුවරඑළිය ගත්තොත් 9 දෙනෙක් තේරිපත් වෙලා තිබෙනවා. මේ 9 දෙනාම අප සමග යම් අවබෝධයකින් කටයුතු කරන පිරිසක්. සවුන් අනිවාර්ය ලෙසම ඉදිරියේදී මේ අපේ කණ්ඩායමට තව දුරටත් සහයෝගය ලබා දෙනවා. තව කලාප 4ක පමණයි තනි පුජ්‍යලෝ ලෙස මඩු කලාපෙත් ඒ වගේම දෙහිඅත්ත කණ්ඩිය කලාපෙත් කල්මුනේ කලාපෙත් මඩකලපුව බටහිර කලාපෙත් කියන කලාප 4න් පමණක් නියෝජිතව 4 දෙනෙක් වෙන්වෙන්ව ස්වාධීනව තේරීපත් වෙලා තිබෙනවා. තමයි මේක අතිශය සුවිශේෂී
විශිෂ්ට ජයග්‍රහණයක්. අති විශිෂ්ට ජයග්‍රහණයක් 96.35 ජයග්‍රහණයක් සංචාරණ කරන්න අපි සමත් වෙලා තිබෙනවා. දැන් මොකද්ද මේකේ තිබෙන වැදගත්කම? එකක් තමයි මේ නිලවරණය ඇතරම දැන් ඔය පාර්ලිමේන්තුව ඇතුළෙත් එළියේ විවිධ තැන්වලත් මාධ්‍ය සාකච්ඡාවලත් අපි මේ දකිනවා මේ විපක්ෂීය මහා ഘോഷාවක් නගනවා. ලොකු ഘോഷාවක් නගනවා විපක්ෂය. ආණ්ඩුවට එරෙහිව විවිධ චෝදනා, රිලව් පිළිබඳ චෝදනා, වඳුරු පිළිබඳ චෝදනා, නේද මේ ආදි වශයෙන් විවිධ චෝදනා ගොනු කරමින් තිබෙනවා. හැබැයි එළියට ගියාට පස්සේ අපි දකින දැන් 2019 මේ නිලවරණයට එවකට පැවති ආණ්ඩුවේ සම්පූර්ණ බලය යොදලා ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන වලට බහැලා අපිට මතකයි ප්‍රාදේශීය දේශපාලකයෝ ඡන්ද මධ්‍යස්ථාන වලට බහැලා එහෙම තමයි එදා ඡන්ද කළේ. හැබැයි ඊයේ දවසේ අපි දැක්කේ නෑ අර නගන හඬ ඒක නිකන් පුහු ഘോഷාවක් බවට පත් වෙලා තිබෙනවා. ඊයේ දවසේ මේ රටේ ගුරුවරුත් ඇතුළු අධ්‍යාපන සමපකාර සමිතියේ සමාජිකත්වය ඉතා හොඳ අතුල් පහරක් මේ රටේ විපක්ෂයේ සියලු කණ්ඩායමට ලබා දීලා තිබෙනවා. සමහර ඡන්ද ඉල්ලපු දනොත් පසුගිය 19 දී පොහොට්ටුවත් එක්ක එකතු වෙලා ඡන්ද ඉල්ලපු අය දැන් ඊයේ අපි දැක්ක ඉල්ලනවා පොදු කණ්ඩායම් ස්වාධීන කියලා එක එක වේශයන්ගෙන් එක එක නම් දාගෙන මේ නිලවරණයට තරඟ කරා. ඒ වගේම අපි දැක්ක සමහර සංගම් දැන් සමහර සංගම් වල විධායක සභිකයෝ ඔවුන්ගේ නායකයෝ කියන මේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ අපි මේ ඡන්දේ කරන්නේ නැහැ කියලා. හැබැයි ඒ ගුරු සංගමයේ සමහර විධායක සභිකයෝ අපි දැක්කා දිස්ත්‍රික්කවල තමන් විසින් ඉදිරිපත් කරන මේ කණ්ඩායම ආදි වශයෙන් මාළගේ මැසේජස් තියෙනවා. ඒ ගුරුවරු අතර බෙදා හරපු පණිවිඩ. ඉතින් මේ විදිහට ගත්තොත් මේ රටේ අධ්‍යාපන සමපකාර සමිතියේ සමාජිකත්වය ඉතා හොඳ අතුල් පහරක් මේ රටේ මේ කුජීත වෙලා ඉන්න විපක්ෂයට එල්ල කරලා තිබෙනවා. ඒ වගේම අපි කියනවා ආණ්ඩුවට එරෙහිව විවිධ මත හදමින් විවිධ විවේචන ගොඩනගමින් ඔවුන්ගේ පැත්තෙන් මේ ආණ්ඩුව කෙරෙහි ජනතාව දැවැන්ත ලෙස කලකිරලා ඉන්නේ වගේ මත හදන්න උත්සාහ කරමින් තිබෙනවා. හැබැයි ඊයේ දැක්කා එක පැත්තකින් කලාප 59කට අඩුම ගානේ ඡන්දෙට ඉදිරිපත් උනේ නැහැ. ඊට පස්සේ ඉදිරිපත් වෙච්ච ඒ වගේත් අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න සමත් වුණා. සමහර ප්‍රදේශවල බදුල්ල වගේ මාතලේ වගේ විවිධ ප්‍රදේශවල ඒ ප්‍රදේශවල දේශපාලඥයින්ගේ අනුග්‍රහයෙන් තමයි මේ කණ්ඩායම ඉදිරිපත් කළා තිබුණේ. දේශපාලන අනුග්‍රහයෙන් තමයි මේ කණ්ඩායම ඉදිරිපත් කළා. නමුත් සියල්ල පරාද කළා. ඊටමත් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න ඊයේ දවසේ ලංකා ගුරු සේවා සංගමයේ මේ අපේ කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකා ගුරු සේවා සංගම ඔබ දන්නවා මේ ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිතියක්. ඉතින් මේක ඇත්තම ගත්තොත් මේ ආණ්ඩුවේ කටයුතු අනුමත කරමින් ලබා දීපු ඡන්දයක්. ඒක තමයි මේකේ ඇත්ත. ඒ විතරක් නෙමෙයි. මේ සමිතිය පහුගිය කාලයක් තිස්සේ විනාශ මුඛයට ඇදලා දාලා තිබුණේ. මේ සමිතියේ අතලොස්සක් වෙච්ච සේවකයෝ. මොකද මේ සමිතියට ආදරය කරන සේවකෝ විශාල පිරිසක් ඉන්නවා. ඒ අතර ඉන්නව අතලොස්සක් මේ දේශපාලකෙක් එකතු වෙලා මේ සමිතිය විනාශ කරන්න හැමදාම මැදිහත් වුණු කටයුතු කරපු පිරිසක්. අපි දැක්කා සමහර ඒ සේවකින් විවිධ සමූහයන් හදාගෙන ඒ විවිධ පක්ෂත් එක්ක එකතු වෙලා මේ නිලවරණය සඳහා සේවකයෝ ලෙස මැදිහත් වුණා. උන්ට එහෙම මැදිහත් වෙන්න අයිතියක් නැහැ. නේද? චක්‍රලේඛයකුත් ගහලා තියෙද්දි සමහර ඇතුලේ කාර්ය මණ්ඩලයේ සේවකින් මේ නිලවරණය සඳහා සක්‍රියව මැදිහත් වුණා. ඒ තොරතුරු අප සතුව තිබෙනවා. මොකද ඔවුන් මේ සමාජිකත්වයෙන් වැටුප් ලබන සමාජික අරමුදලෙන් ඒකෙන් වැටුප් ලබන අය සමාජිකව තමයි මේකේ අයිතිකාරයෝ. ඒතොර අයිතිකාරයෙන් වැටුප් ලබන අය අයිතිකාරයන්ට එරෙහිව සමිතිය ඇතුලේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒක සම්පූර්ණ නීති විරෝධී කටයුත්තක්. හැබැයි අතරේ විශාල සේවක ප්‍රමාණයක් සුළු පිරිසක් තමයි එවැනි කටයුතු කළේ. විශාල සේවක ප්‍රමාණයක් මේ සමිතියට ආදරේ අය. නිසා අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ සමිතිය අධ්‍යක්ෂ මණ්ඩලයේ මහා සභාව නිලවරණ මහා සභාව කැඳවලා 15 දෙනෙක්ගෙන් අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාපත් කරගත්තට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා
අපේ සමාජිකත්වය වෙනුවෙන් වගේම මේ සේවක මණ්ඩල වෙනුවෙනුත් තවදුරටත් ඔවුන් වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යභාරයන් තිබෙනවා. ඒ කාර්යභාරයන් ඉටු කරන්න අපි මැදිහත් වෙනවා. ඔවුන්ගේ අවශ්‍ය කරන පහසුකම්, ඒ වගේම අනිකුත් සුබ සාධන පහසුකම් ඇතුළු මේ දේවල් විශේෂම දැනුත් මම හිතන්නේ නේද උන්ට විශ්‍රාමයට උපස් හදලා දෙන්න කියන ඉල්ලීමක් විශාල වශයෙන් තිබෙනවා. අපි පහුගිය අපේ පාලන කාලයන් තුල උත්සාහ කරා එවැනි දෙයකට. නමුත් අපිට ඒවා දිගට කරගෙන යන්න දුන්නේ නැහැ මේ පැවති ආණ්ඩු විසින්. නිසා කෙසේ වෙතත් අපි ඔවුන් සම්බන්ධෙමුත් අපේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ නිසා ඊයේ මේ සමිතියේ පැවතිච්ච රට පුරා කලාප 100ක ඒ නිල වර්ණේ 96.35ක විශිෂ්ට ජයග්‍රහණයක්, අති විශිෂ්ට ජයග්‍රහණයක් නේද අපි ලබන්න සමත් වුණා. ඉතින් අර මට මතක් වෙනවා ජනාධිපතිවරණයේදී අමරු දිසානායක සහෝදරයා කිව්වනේ දිනන එක දිනන්න ඕන ලෝවෙත් නැති වෙන්නේ කියලා. දිනන එක දිනන්න ඕන ඇඬෙන්නම කියලා. ඉතින් මේකේ දැන් කට්ටියට ඉකිග ගහනන්න වෙන තරමට ජයග්‍රහණයක් ලැබිලා තිබෙනවා. හැබැයි අපි මේ ජයග්‍රහණෙන් උදම් ඒකෙන් අර ඔළුව උදුම්වා ගන්නේ නැහැ. අපි අපේ අධ්‍යක්ෂ මණ්ඩලය සූදානම් ඒ ලබා දීපු ඒ අවස්ථාව ඉහළින්ම ප්‍රයෝජන ගනිමින් මේ සමිතිය ගොඩනගන්න. මොකද දැන් අපිට පහුගිය කාලේ මේ සමිතියේ වැඩ කටයුතු කරගෙන යද්දී අපිට විවිධ බාධා සමපකාර දෙපාර්තමේන්තුව පැත්තෙන් අපිට කළේ උදව්වක් නෙවෙයි වුන් දිගටම කළේ බාධා කිරීම. ඒ වගේම සමපකාර සේවක කොමිෂන් සභාව අපිට කළේ මේ සමිතිය කටයුතු පවත්වාගෙන යද්දී සේවක සම්බන්ධයෙන් කටයුතු කරන සමපකාර සේවක කොමිෂන් සභාව ඉතින් දිගින් දිගටම මේ සමිතිය කටයුතු පවත්වාගෙන යද්දී අපිට බාධා කිරීම තමයි කළේ. ඉතින් අපි හිතන ඉදිරියේදී එවැනි බාධා වලින් තොරව වඩාත් හොඳ සමාජික ඉන්ට වඩාත් හොඳ පහසුකම් සහිත විවිධ ඔවුන්ගේ අයිතිවාසිකම් රැක දෙන්න අපිට ඉදිරියේදී හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඊයේ දවසේ මේ නිල වර්ණයට සම්බන්ධ වෙච්ච ඇවිල්ලා ඡන්දෙ දීපු මොකද දැන් 59කම ඡන්දෙ දෙන්න ලැබුණ නැහැ. ගොඩක් අය අපිට කිව්වේ අපරාධේ නේද? ඡන්දයක් තිබුණා නම් හොඳයි. ඡන්දෙ දීලම මේකේ අපිට නිල වර්ණ ජයග්‍රහණය කරන්න තියෙන්නේ. මොකද පැවතුණු කලාප 41කින් විශාල ප්‍රමාණයක ජයග්‍රහණය ලැබපු නිසාම ඇත්තටම මේ ඉතිරි 59 තිබුණා නම් ප්‍රතිඵලය මේකම තමයි. මේට වඩා වෙනස් වෙන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් ඡන්දේ දුන් හෝ නොදුන් ඡන්දේ ලබා දීමට බලාපොරොත්තු හිටපු ඒ සියලුම අධ්‍යාපන සම්පකාර සමාජිකයින්ට ගුරුවරු, විදුහල්පතිවරු, ඒ වගේම කාර්මික විද්‍යාලවල, විශ්වවිද්‍යාලවල තවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නැදී විවිධ අධ්‍යාපන ශේෂ්ත්‍ර සම්බන්ධ ආයතනවල මේකේ සමාජිකත්වය දරනවා. ඒ සියලු දෙනාටම අපේ ලංකා ගුරු සේවා සංගමයේ ලෙස අපේ කණ්ඩායම විදියට අපි අපේ ගෞරවය, ප්‍රණාමය, ස්තුතිය පුද කරන්න ඕනකම තිබෙනවා.